හයලම ඉතින් කොහොමද ඕලෙල්වට තව මාස කිහිපයක් විතරයි තියෙන්නේ හරිටම ගත්තුන් මාස 6ක් විතර තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මට ඕලෙල් ඉතිහාසයට ඒකක් දාන්න පුළුවන්ද කියලා. ප්‍රශ්නට කෙලින්ම උත්තරේ කිව්වොත් ඔව් මේ වෙලාවට ලකුණු බිඳුවේ සහ බිඳුවේ ඉඳන් 10 සීමාවේ හිටියත් ඔයාට අනිවාර්යයෙන්ම හරියට වැඩ කරොත් ඔයාට හොඳ රිසල්ටයක් ඒ කියන්නේ ඒකක් අනිවාර්යයෙන්ම දාන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝෙන් කතා කරමු කොහොමද ඔයාට ඕලෙවල් ඉතිහාසයට ඒකක් දාන්න වැඩ කරන්නේ කියලා. හරි. අපි හිතමු ඔයා මේ වෙලාවේ ඉන්නේ ලකුණු බිඳුවේ 10 සීමාවේ කියලා. අපි එතනින් පටන් ගමු. ඔයාට ඒකකට යන්න ඕනේ නම් ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා ලකුණු එකතු කරන්න ඕන. ලකුණු එකතු කරන්න නම් අපි පටන් ගමු පාස් පේපර්ස් වලින්. ගන්න පාස් පේපර්ස් අවුරුදු 5කට වඩා අනිවාර්යෙන්ම රිෆර් කරන්න. අවුරුදු 8ක් 10ක් විතර බලනවා නම් ගොඩක් හොඳයි. රයිට්. ඉතින් පාස් පේපර්ස් ටික අරගෙන ඔයාට දල දැනුමක් ඇතින ප්‍රශ්න දැක්කම මොන පාඩමෙන්ද කියලා කියන්න පුළුවන්. එහෙමත් බැරි නම් පොඩ්ඩක් භයානකයි, ගොඩක් භයානකයි. හැබැයි ඒත් ගොඩ දාන්න පුළුවන්. හරි. පාස් පේපර්ස් ටික අරගෙන බලන්න ඒ අවුරුදු කිහිපේ මොන මොන පාඩම් වලින්ද හැම අවුරුද්දෙම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම බලන්න කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ පාඩම් වලින් කියලා. රයිට්. එතකොට ඔයාට තේරෙනවා මෙන්න මේ පාඩම් වලින් හැම අවුරුද්දෙම අහලා තිනවා. සමහර පාඩම් හැම අවුරුද්දෙම අවුරුද්දක් යට අවුරුද්දක් වගේ ඒ පැටර්න්ස් ටික පොඩ්ඩක් ඔයාට පේන්න ගන්නවා. හරි. ඉතින් අර මම කලින් කිව්වා වගේ පාඩම තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න දැක්කම පොඩ්ඩක් ටෙක්ස්ට් බුක් එකත් අරගෙන පොඩ්ඩක් ඒක බලන්න. හරි. ඒ දල අයිඩියා එක ගන්න. හරි. රෆ් අයිඩියා එක ගන්න. හරි. ඒකත් එක්ක ඊළඟට කරන්න ඕන දේ තමයි එක්සෑම් එකේ එන පේපර් එකේ ස්ට්‍රක්චර් එක. يعني ලකුණු වෙන්නේ කොහොමද සහ පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද හැදෙන්නේ කියන එක ඔයාට අයිඩියා එකක් ගන්න ඕනේ. ඉතින් මම ඒකට වීඩියෝ එකක් කරලා තිනවා. මෙතනින් ලින්ක් එක වැටෙයි. මේ වීඩියෝ එක බලලා ඒක බලන්න පුළුවන්. රයිට්. තව ඒ වගේ ලින්ක්ස් මම දාන වැදගත් ඒවා මේ වීඩියෝ එකට තවත් ලින්ක් වෙන වීඩියෝස් මං වීඩියෝ ගැන කොට ඔයගලන්ට කියන්න. රයිට්. හරි. දැන් පේපර්ස් ටික බලලා මුලින්ම බලාගත්තා මොන පාඩම් වලින්ද වැඩියෙන් එන්නේ මොනවද ප්‍රයොරිටයිස් කරන්න ඕනේ කියලා. ඊළඟට පේපර් එකේ ස්ට්‍රක්චර් එක ලකුණු වෙන විදිය ඒකේ ඉගෙන ගත්තා අර වීඩියෝ එක බලලා. මේකෙන් පස්සේ දැන් මොකද්ද කරන්න ඕන? අර හැම අවුරුද්දෙම අහලා තියෙන පාඩම් ටික වෙන් කරගෙන ඊට පස්සේ ප්‍රයොරිටයිස් කරන්න පුළුවන් ලිස්ට් එකක් අරගෙන ඒ පාඩම් එකින් එක අපි කවර් කරගෙන යමු. රයිට්. අපි ගමු 10 වසර දෙවන පාඩම ශ්‍රී ලංකාව ජනවාසයක් බවට පත්වීම. රයිට්. ටෙක්ස්ට් බුක් එක ගන්න පාඩම් මුලින් ඉඳන් අගට කියවගෙන යන්න. ඔයා ක්ලාස් ගියත් YouTube වීඩියෝස් බලලා ලෙසන් එක බලලා කොට දැම්මත් ඔයාට මේ කාලය තියෙනවා. ඒක නිසා ඒක හරියට යූස් කරන්න. මුළු පාඩමම හරියට කියවන්න මුල සිට අගට. ඔන්න ඔය ටිකෙන් තමයි විභාගයට ප්‍රශ්න අහන්නේ. ඔතනින් එහාට අහන්නේ නැහැ. රයිට්. ඒක නිසා පාඩම හොඳට කියවන්න. එතකොට ඔයාට කෙටි ප්‍රශ්න වලට වගේම තමයි රචනා ප්‍රශ්න වලට ලියන්න විස්තර ඔයා දන්නවා. රයිට්. ඉතින් ටෙක්ස්ට් බුක් එක කියවන්න. ඊට පස්සේ එතනින් එහාට ඔයාට දැනුම අවශ්‍ය නම් ඔයාට YouTube වීඩියෝ සර්ච් කරලා බලන්න පුළුවන්. 10 වසර දෙවන පාඩම මම දාලා තියෙනවා විනාඩි 20න් හරි 25න් හරි උගලන්ට ටක් ගාලා ඒ පාඩම රිවිෂන් එකක් විදියට මම දාලා තියෙනවා ස්පීඩ් රිවිෂන් එක. එතකොට පාඩම කියවුවා ඒ වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් ඔයාට ක්ලාස් එකක් රිවිෂන් ක්ලාස් එකක් මේ කාලෙදී එහෙම නැත්නම් සෙමිනාර්ස් යනවා. ඉතින් ඒ වගේ දෙකකින් සපෝට් එක ගන්න පුළුවන්. ඒම පාඩම කවර් කරගෙන ඒකත් එක්ක ෂෝට් නෝට් එකක් අනිවාර්යයෙන්ම හදාගන්න. රයිට්. ඔයාට නෝට්ස් තියනවා වෙන්න පුළුවන් බට් ෂෝට් නෝට් එකක් හදාගන්න. මේවා තමයි පාඩමෙන් පාඩම ඉවරයක් කරලා එක්සෑම් එකට කලින් ඔයා අන්තිමනම් බලන්නේ. රයිට්. හරි. දැන් ෂෝට් නෝට් එකක් හදාගත්තා. එතන එහාට ඉතින් මයින්ඩ් මැප්ස් හදාගන්න පුළුවන්, ෆ්ලෑෂ් කාඩ්ස් හදාගන්න පුළුවන්. යන එන ගමන් ක්ලාස් යන එන ගමන් බලන්න මතක් කරගන්න ඒව කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම පාඩම කවර් කරලා ෂෝට් නෝට් එක හදාගත්තා. රයිට්. දැන් ඊළඟට go back to the past papers. past papers වල ඒ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න මුලින් ඉඳන් අගට අවුරුද්දෙන් අවුරුද්ද කරගෙන යන්න. නිකන් පාස් පේපර් එක බලලා මට මේක මතකයි එහෙම නෙමෙයි. හරියට ලියලා පාස් පේපර්ස් ටික කම්ප්ලීට් කරන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න වැදගත් වෙනවා. ගොඩක්ම
රචනා ප්‍රශ්නවලට මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද ඔයාගේ ඔළුවේ තියෙනවා හරි මෙන්න මේ පොයින්ට් එක ලියලා මේක ලියන්න එච්චරයි නෑ. එහෙම නෙමෙයි. ඒක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් රචනා ප්‍රශ්න හරියට ලියන්න කොහොමද කියලාත් මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒක දැන් මෙතනින් වැටේ. මේ වීඩියෝ එක බලලා දැන් ඔන්න දෙවෙනි වීඩියෝ එක ඒකත් බලන්න. right? හරි. ඉවරයි. පාස් පේපර්ස් ටික් කරලා දැන් ඒ පාඩම සක්සස්ෆුල්. ඕකම රිපීට් කරන්න අර මං කිව්වාගේ උඩම ප්‍රයෝරිටි ලිස්ට් එකේ ඉඳන් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔක්කොම පාඩම් ටික කවර් කරගන්න. මම රෙකමන්ඩ් කරන්නේ නැහැ පාඩම් තෝරලා මේ ටික විතරක් කරන්න කියලා. මුළු පාඩම් සෙට් එකම කරන්න අනිවාර්යයෙන්ම ඒක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එතකොට මොකද අපි දන්නේ නැහැ විභාග වෙලාවේදී ඔයා තෝරගෙන ඉන්න පාඩම් ටිකම එන්න පුළුවන්ද කියලා. කොච්චර අනුමාන කරත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටිකම ආවත් ඔයාට සමහරලාට කොච්චර ප්‍රැක්ටිස් කරන් ගියත් ඔයාට සමහරලාට අමතක වෙන්න පුළුවන් පොයින්ට්ස් එකක් දෙයක්. එතකොට ඔයාට බෑකප් ඔප්ෂන් එකක් තියාගෙන හිටියොත් සමහරට බෑකප් ඔප්ෂන් එක ඔයාට හොඳට ලියන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ඒක ඔයාට ලියන්න පුළුවන්. ඉතින් බොරුවට රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. ඔක්කොම පාඩම් ටික කවර් කරගන්න. හැබැයි අර අපි බලාගෙන තියෙන හැම අවුරුද්දේම වෙන පාඩම් ටික ඒ ටික හොඳටම බලා ගන්න. හැබැයි අරම බෑකප් ඔප්ෂන් එකකුත් තියාගන්න. ඉතින් මේක රිපීට් කරොත් හරියට ඔක්කොම පාඩම් ටික කවර් කරගත්තොත් මං කිව්වා වගේ ඔයාට අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. අපිට තව එක පොයින්ට් එකක් තියෙනවා මැප්ස් අනිවාර්යයෙන්ම ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් තැනක් තමයි මැප්ස් කියලා කියන්නේ. ඉතින් සිතියම් සලකුණු කිරීම සම්බන්ධව ටිප්ස් එක මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක දැන් මෙතනින් වැටේ. තුන්වෙනි වීඩියෝ එක මේකත් එක්ක එන අනිවාර්යයෙන්ම බලන්න. ඔක්කොම සිතියම් සලකුණු කිරීමට අදාළ ටිප්ස් ගොඩ දාගන්න කොහොමද කියලා මම දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම සතියට සිතියම් 3ක් 4ක් අනිවාර්යයෙන්ම කරන්න. දවසක් කර දවසක් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. සායික අමුතු අමාරු දෙයක් නෙමෙයි. ලේසියෙන්ම ප්‍රැක්ටිස් කරලා මොකද ලංකාවේ ස්ථාන කිහිපයක් වෙයි ලෝක ස්ථාන කිහිපයක් තමයි එන්නේ. ඉතින් ලංකාවේ උගල ට්‍රිප්ස් වලින් යන කොට හම්බෙන තැන් ගොඩක් තියෙන්නේ. Google Maps වල සර්ච් කරාම ගොඩක් තැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ලෝකේ සිතියමෙත් එහෙමයි. ඒ රටවල් ඒ ස්ථාන මුහුදවල් ඒවා ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ප්‍රැක්ටිස් කරොත්. right? ඉතින් Google Maps වල සර්ච් කරලා ගන්න පුළුවන්. සහ ඒ වගේ ටිප්ස් අර වීඩියෝ එකේ තියෙනවා. ඒක බලලා සිතියමුත් ගොඩ දාගන්න. ඉතින් ওই විදිහට කරගත්තොත් අනිවාර්යයෙන්ම එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. අර මං කිව්ව අර වීඩියෝස් ටික මේ ලින්ක් කරලා තියෙන මෙතන කොරන්ට් කියලා ක්ලික් කරාම මේ වීඩියෝස් ටිකම වැටේ. මං ආයෙ කිව්වොත් රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද? පේපර් එකේ ස්ට්‍රක්චර් එක ඊට පස්සේ මැප් මාකින් ටිප්ස් ඔය වීඩියෝස් තුන අනිවාර්යෙන් බලන්න. එතන ලොකු දැනුමක් තියෙනවා. ඒ ටිකත් එක්ක මං කිව්ව විදිහට වැඩේ කරොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම හිස්ටරි වලට ඒකක් ලේසියෙන්ම දාගන්න පුළුවන් මේ මාසයි. ඉතින් මේ විදිහට වැඩ ටික කරගෙන යන්න සහ ඉස්සරහට වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු. lessons සහ tips මේ වගේ තව ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. හොඳට වැඩ ටික කරගන්න.